අයිබෝන් සුබදැසනක් අපි ජයග්‍රාහී දවසක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ ස්වාධීන මුල් පිටුව සමගින් මම ධනුෂ්ක ලක්මාල් අදත් අපි ප්‍රධාන පුවත් පත්වල ප්‍රධාන සිරස්තල ඔබ වෙත ගෙනෙන්න සූදානම් මම නම් හැබැයි බොරු කියන්නේ නැහැ අපි ස්වාධීන මුල් පිටුව හින්දා නීතිඥවරු සාමාන්‍යයෙන් ඉතින් සල්ලි අරගෙන බොරු කියනවාද දන්නේ නැහැ කියලා මේ අමාත්‍යවරු චෝදනා කරනවානේ දොස්තර මහත්තුරු නම් හැබැයි බොරු කියන්නේ නැහැ කියලා තමයි අපේ මේ අමාත්‍යතුමන් ප්‍රකාශ කරන්නේ අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි ඔබ අවධානය යොමු කරන්නේ මම බොරු කියන්නේ නැහැ විශ්ව සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසිරුවා හරින්නෙත් නැහැ කියලා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා මංගලගෙයි චමල්ගෙයි අනාවැකිය වැරදුනාට පස්සේ ඊයේ දවල් 2ට රාජිතත් අනාවැකියක් කියයි කියලා තමයි අද මව්බිම පුවත්පත වාර්තා කරන්නේ දැන් 20 වෙනි සංශෝධනය පිළිබඳවත් ඒ වගේම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ දිනය සම්බන්ධයෙන්ුත් මේ දවස්වල දේශපාලනඥයින්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙනවා. ඔවුන් දිගින් දිගට මාධ්‍ය වෙත යම් යම් මිගිපල කරනවා. ඉතින් අපිත් මේවා කියනවා. ඉතින් අද හෙට විසිරුවයි අද රැයට විසිරවන්න තියෙනවා හෙට රැයට විසිරවන්න තියෙනවා කියලා. අනේ මන්ද ඉතින් අද නෑ හෙට කියලා තමයි ඉතින් මේ කාරණේ තියෙන්නේ. රාජසේනාරත් මහත්මයා මෙන්න මෙහෙම කාරණේ ප්‍රකාශ කරන්නේ. නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මිස පාර්ලිමේන්තුව විසිරුවා නොහරින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. නාරාහිම්පිට රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී ඇමතිවරයා පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනය වෙනුවෙන් ලබා දුන් පොරොන්දු අතරින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව ඉතා විශාල පොරොන්දුවක් බවයි. Taman බොරු නොකියන බවත් ඇතැමුන් Taman බොරු පවසන බව සඳහන් කළත් Taman පැවසූ කිසි දෙයක් බොරු වී නැති බවත් පැවසූ සේනාරත්න මහතා නීතිඥයන් බොරු පැවසුවත් දොස්තරවරුන් බොරු නොකියන බව ප්‍රකාශ කළේ කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. එතුමා තමයි ප්‍රකාශය සිද්ධ කරන්නේ. පසුගිය සතියේ මං කිව්වා හිටපු ජනාධිපතිතුමාට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. දැනුම් දුන්නාද? මට බොරුකාරයා කිව්වට ඔය ඇත්ත කියපු අය කියන දේද උනේ? මම කියපු දේ තමයි උනේ කියලා එතුමා ප්‍රකාශ කරනවා. එතකොට දැන් එතුමා කියන එක විශ්වාස කරන්න තමාද වෙන්නේ 20 සම්මත කරනකම් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැහැ කියලා තමයි එතුමා ප්‍රකාශ කරන්නේ. අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඉතින් 20 සම්මත කරගන්න යම් යම් දෙනා එහෙම් මෙහෙන් කකුලෙන් අදිනවා කියලාත් සමහරු ප්‍රකාශ කරනවා. සමහරු කියනවා අපි මේ දෙයට එකඟයි. 19 දී ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමට ඉක්මනින් අත ඉස්සුවා වගේම හැබැයි ඉතින් മന്ത്രിවරුන්ගේ බලතල සීමා වීමකට 20 ඉඩකඩ තියෙන හින්දා මේකට පොඩ්ඩක් යම් යම් උදවිය හිමීට පොඩ්ඩක් පස්ස ගහනවාද කියලාත් සමහරව අහනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා 20 කොහොම හරි සම්මත කරගන්නවා කියලා. මේ අතරේ අද පුවත් මවන ප්‍රවෘත්තිය මව්බිම වාර්තා කරන්නේ මේ ආකාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිතුමා සමග කෙරවීම සඳහා සමග පාර්ශවයක් ඇති වී තිබෙනවා. කමිටු දෙකක් එහෙම ඒ කට්ටිය මේ පැත්තෙන් මේ පැත්තට ඒ කට්ටිය කතා බහ කරමින් ඉන්නවා. ඔවුන් නැවතත් හමුවන්නේ කවදාද? මෛත්‍රී මහින්ද හමුව පැවැත්වෙන්නේ කවදාද කියලා බොහෝ දිනා දින ගනිමින් හිටියා. ඒ අතරේ අද මව්බිම වාර්තා කරන ප්‍රවෘත්තිය ඔවුන් කියනවා මෛත්‍රී මහින්ද ඊයේ රාත්‍රියේ හමු වූ බව. අනිකුත් සියලුම පුවත්පත් වාර්තා කරන්නේ ඔවුන් දෙදෙනා හමු වීමට නියමිත බවයි. නමුත් මව්බිම පමණක් අද කියනවා මෛත්‍රී මහින්ද ඊයේ රෑ හමු වූ බව. තොරතුරු අපිට මේ ආකාරයෙන් වැඩිදුරටත් වාර්තා කරනවා මව්බිම පුවත්පත. මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුල දැඩි කතා බහකට ලක් වූ ආකාරයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය බලාපොරොත්තු වූ ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේදී සිදු වූ බව මව්බිම වාර්තා කරනවා. පැය එකහමාරක කාලයක් පුරා පැවති එම සාකච්ඡාව දේශපාලන සම්බන්ධතාවලින් තොර ස්ථානයකයි පවත්වා තිබෙන්නේ. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 87 දෙනෙකුගේ සහ සන්ධානයේ පක්ෂ නායකයන් 11 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම හමුවට සහභාගී වූ බවයි අද මව්බිම වැඩිදුරටත් කියන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති පැය එකහමාරක සාකච්ඡාවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා යලිත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගොස් ඇති බව තමයි මව්බිම වාර්තා කරන්නේ. නමුත් මේ හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු කාරණා පිළිබඳව තවම නම් මාධ්‍යයට හෙළිදරව් වීමක් සිද්ධ වෙලා නැහැ. අපට ඉදිරියේදී මේ පිළිබඳ දැන කියා ගන්නට හැකියාවක් ලැබේවි.
මේ අතරේ මාදුලාවේ සෝබිත හිමියන් මේ ජනාධිපතිවරණයක් එක්කම උන්වහන්සේ වේදිකාවට නැගලා දැඩි ලෙස කතා බහට ලක් කළා රටේ දේශපාලන වාතාවරණය එවකට පැවති. උන්වහන්සේ විශේෂයෙන්ම මතු කළ කාරණේ තමා කුඩු එතනෝල් ගෙන්නන උදවිය, දූෂණ වංචා කරන උදවිය අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තු ක්‍රමය තුලින් දේශපාලනයෙන් අතුගා යවන්න ඕනේ. හොඳ වාතාවරණයක් මේ දේශපාලනයේ ඇති කරන්න ඕනේ කියන එක. උන්වහන්සේ නැවතත් තමන්ගේ සටන පටන් අරන් කියලයි අද මව්බිම කියන්නේ. නිදහස් චතුරස්‍රයෙන් සෝබිත හිමි අලුත් සටනක් ආරම්භයි යන මෙයින් අද මව්බිම පුවතක් පළ කරනවා. දූෂිත දේශපාලනයන් පළවා හැර පිරිසිදු දේශපාලනයක් ඇති කිරීමේ අරමුණින් මාර්තු 12 වනදා ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද අත්සන් දසලක්ෂය එකතු කිරීමේ ජාතික වැඩසටහන ඊයේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥ සංගම්, වාණිජ්‍ය සංගම් ඇතුළු ශ්‍රී ලංකේ සමාජයට බලපෑම් කළ හැකි සියලු කණ්ඩායම්හි සහභාගීත්වයෙන් ආරම්භ කරනු බව තමා අද මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. උන්වහන්සේ ඇතුළු මේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ දූෂිත දේශපාලනයන් මේ දේශපාලන ක්‍රමයෙන් අයින් කරලා ඒ සඳහා සුදුසු පුද්ගලයන් පත් කරවා ගැනීම, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ලෙස තමා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ජනතාවගේ අතේ තමා සියල්ලම තිබෙන්නේ. ඔබයි තීන්දුව తీරන ගන්නේ, මනාපය දෙන්නේ, කතිරේ ගහන්න ඕනේ කාටද? ඒ පුද්ගලයන් පත් කරන්නේ කවුරුන්ද? ඔබ අතේ තිබෙන්නේ. අපි හිතනවා ඔබේ මතය මේ අවස්ථාවේදී මෙවර මහමැතිවරණයක් ආවොත් එහෙම මේ හෙට අනිද්දා පාර්ලිමේන්තුව විසිරුවලා ඔබ හරි තීරණය ගනීවි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ වටිනා විදුලි පහන් කට්ටලය අතුරුදන් කියලා අද මව්බිම ප්‍රවෘත්තියක් ගෙන එනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ තිබූ මෙරට විශාලතම විදුලි පහන් කට්ටලය අතුරුදන් වී තිබෙනවාලු. මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා කියලායි මව්බිම වාර්තා කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර මාස ගණනකට පෙර අලුත් වැඩියා කිරීමේ කටයුතු කිහිපයක් යෙදුණා. හැබැයි අලුත් වැඩියාවෙන් පස්සේ බලද්දී මෙන්න බොලේ අර උඩ දාලා තිබ්බ විදුලි පහන් කට්ටලය අතුරුදහන් වෙලාලු. මේක ඇත්තටම වෙනත් රජයක තිලිනයක් ලෙස ලැබුණු විදුලි පහන් කට්ටලයක්. හැබැයි ඉතින් කාගේ අතට මේක ගියාද කියන ප්‍රශ්නාර්ථය තමා දැන් මතුවලා තිබෙන්නේ. වැඩේ තියෙන්නේ රටේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබ්බ විදුලි පහන් කට්ටලයක් තමා මේ නැති වෙලා තියෙන්නේ. මේ ගැන පර්යේෂණ ක්‍රියාත්මකයි. දිනමින පුවත්පතේ අපි ප්‍රධාන සිරස්තල වෙත ඔබේ අවධානය දැන් යොමු කරනවා. මහ බැංකු අධිපතිගේ කටයුතු නීත්‍යානුකූල බව අගමැතිතුමා ප්‍රකාශ කරනවා. විෂය භාර අමාත්‍ය ලෙස කෝප් කමිටුවට උනත් යන්න සූදානම් කියලයි අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ. නමුත් තවම කැඳවීමක් තමාට ලැබී නැති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. මහ බැංකුවේ බැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට තමන් සූදානම් බව කෝප් කමිටුවට දන්වා ඇති නමුදු මේ වනතුරු තමාට කැඳවීමක් ලැබී නැතයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන බවයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. මේ අග්‍රාමාත්‍යවරයා ලබා දෙන සහතිකය මහ බැංකු අධිපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් එතුමන් ප්‍රකාශ කරන්නේ ඔහුගේ කටයුතු නීත්‍යානුකූල බවයි. අද දිනමින වාර්තා කරනවා. දැන් මේ අතරේ රවි බන්දුල මහා විවාදයක් පිළිබඳව දැන් කතා බහ ඇති වෙමින් තිබෙනවා. ඒ සඳහා දිනවකවානුත් නියම වෙලා කියලයි දැන් කතා බහට ලක්වන්නේ. හැබැයි ඉතින් මේ විවාදය පවත්වන්න කලින් බන්දුල මහත්තයා කලින් රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙලා අපි රවි මහතා ගැන, රවි අමාත්‍යතුමන් ගැන යම් කරපු ප්‍රකාශයක් හින්දා ඔහුගේ කීර්තිනාමයට හානියක් සිදු වෙලා තිබෙනවා කියලා ඔන්න වාර්තා වෙනවලු. ඇමති රවි බන්දුලගෙන් කෝටි 200ක් වන්දි ඉල්ලා තිබෙනවා මේ කාරණේ සම්බන්ධයෙන්. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති දේශපාලන සංවාදයකදී කරන ලද ප්‍රකාශයකින් තම කීර්තිනාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් කෝටි 200ක් ඉල්ලා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට එන්තර වාසියක් යවා තිබෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. මේ කාරණයත් එක්ක අර මහා විවාදයේදී මේ වචන හරඹ ටිකක් උණුසුම් වේවිද කියලත් අපට යම් වෙලාවකට සිතෙනවා. මේ පාර්ලිමේන්තුව රැස් වුණාම දැන් කවුද ඇත්තටම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කියන ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමාගෙන් පාර්ලිමේන්තුව ප්‍රශ්න කරමින් තිබුණා. මෙන්න මේ කතාව අද දිනමින වාර්තා කරන්නේ ඇත්තටම මේ තමා විපක්ෂ නායක. විපක්ෂ නායකයා නිමල් සිරිපාල කතානායක පිළිගෙන ඇතැයි නියෝජ්‍ය කතානායක කියයි. නිමල් සිරිපාල් ද සිල්වා මහතා විපක්ෂ නායකවරයා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. දැන් මේ කාරණය කවුරුන්ද අපිට කරුණා කරලා කියන්න විපක්ෂ නායකතුමා කවුද කියලා අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා. එතකොට තමා මේ ඉන්න විපක්ෂ නායකතුමා කියලා ඒ දැනුම් දීම සිද්ධ කරන්නේ.
මේ අතරේ අද දිනමින වාර්තා කරන තවත් ප්‍රවෘත්තීන් කීපයක් ජනපතිගේ නිල නිවස හිටපු ජනාධිපතිට කියලා අද රාජිත සේනාරත්න මහතා කරන ප්‍රකාශය දිනමින කියන්නේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩී.බී. විජේතුංග මහතා කලක් පදිංචිව සිටි නිල නිවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිහරණය සඳහා දැනට අලුත් වැඩියා කරමින් පවතින බවත් ජනාධිපතිතුමා එම නිවසේ පදිංචියට ගිය පසු දැනට එතුමා පදිංචිව සිටින නිල නිවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබා දෙන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා කියලා දිනමින වාර්තා කරනවා. ඊ පාර්ලිමේන්තුවේදීත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව යම් යම් ප්‍රශ්නයන් අහලා තිබුණා. ඒ සඳහා කදිම පිළිතුරු කිහිපයකුත් අගමැතිතුමා ලබා දීලා තිබුණා. මං යන්නෙත් අනේ මේ ටිකක් කබල් වාහනයක ඒකේ ඔය කියන තරම් ආරක්ෂාවකුත් නැහැ. නමුත් හිටපු ජනාධිපතිතුමා එතුමාට ජනාධිපතිවරයාව සිටි සමයේ තිබුණු බෙන්ස් රථයත් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි මුකුත් කිව්වේ නැහැ කියලා ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දී ඇති ආරක්ෂක රථ පෙළ සියල්ලම හෙළි කළා. අපි ඒ පොතත් ඔබට ගෙන ඉන්න සූදානමින් ඉන්නේ. ඔබ ස්වාධීන මුල් පිටුවත් එක්ක රැඳී ඉන්න අපිට